ආයිබෝවන් දූල පුතාලා හැමෝටම. ඔන්න අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ හබ්බ ආකෘතිය පිළිබඳව. මොකද්ද මේ හබ්බ ආකෘතිය කියලා කියන්නේ? හබ්බ ආකෘතිය කියලා කියන්නේ පුතේ ජන සංනිවේදනය පිළිබඳව අපිට සරලව තේරුම් ගන්න හඳුන්වලා දුන්න ආකෘතියක්. ජන සංනිවේදනය කියලා කියන්නේ පුතේ හරි සංකීර්ණ ක්‍රියාවලියක්. ඉතින් මේ සංකීර්ණ ක්‍රියාවලිය සරලව තේරුම් ගන්න අපිට සරලව අවබෝධ කරගන්න විද්‍යුතුන් 3 දෙනෙක් එකතු වෙලා තමයි මේ ජන සංනිවේදන ආකෘතිය කියන්නේ මේ හබ්බ ආකෘතිය. එහෙම නැත්නම් මේක HUB ආකෘතිය කියලාත් සමහර තැන්වල සඳහන් වෙනවා. හබ්බ ආකෘතිය ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මේ හබ්බ ආකෘතිය ඉදිරිපත් කරලා තියන්නේ කවුද? හබ්බ ආකෘතිය පුතේ ඉදිරිපත් කරේ පුද්ගලයෝ 3 දෙනෙක්. කවුද? හයිබර්ට්, අංගුරේට්, බොන් කියන මෙන්න මේ විද්වතුන් 3 දෙනා තමයි මේ හබ්බ ආකෘතිය නිර්මාණය කරේ. එතකොට මේ හබ්බ ආකෘතිය හබ්බ ආකෘතියට කොහොමද මේ නම හැදුනේ? හබ්බ ආකෘතිය පුතේ නම හැදිලා තියෙන්නේ මේ හයිබර්ට්, අංගුරේට්, බොන් කියන 3 දෙනාගේ නම් තුනේ මුල් අකුර යොදාගෙන තමයි මේ හබ්බ ආකෘතියට නම යොදලා තියෙන්නේ. හරි. අපි දැන් බලමු මේ හබ්බ ආකෘතියේ කොයි විදිහටද මේ සංකීර්ණ ජන සංනිවේදන ක්‍රියාවලිය සරලව අපි තේරුම් ගන්නේ කොහොමද කියන එක. හරි. ඔන්න මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ජන සංනිවේදන ක්‍රියාවලිය සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට මම පැහැදිලි කරලා දෙනවා. හරි පුතේ. හබ්බ ආකෘතිය මේ තමයි හයිබර්ට්, අංගුරේට්, බොන් කියන විද්වතුන් 3 දෙනා විසින් නිර්මාණය කරපු හබ්බ ආකෘතිය. එතකොට මේ හබ්බ ආකෘතිය අපි ප්‍රධාන අංග 11ක් ගැන කතා කරනවා. මෙතන සඳහන් වෙනවා ප්‍රධාන අංග 11ක් ගැන අපි කතා කරනවා. මුලින්ම සංනිවේදකයෝ, ඊට පස්සේ කේත, ඊට පස්සේ දොරටු පාලකයෝ, ඊට පස්සේ ජනමාධ්‍ය, ඊට පස්සේ නියාමකයෝ, පෙරහණු, ග්‍රාහකයෝ, බලපෑම, ඊට අමතරව ප්‍රතිපෝෂණය, ඊට පස්සේ මාධ්‍ය විකෘතිය සහ ഘോഷාව, ඊට පස්සේ අපි මාධ්‍ය විස්තරණය කියන එක ගැන කතා කරනවා. හරි. එතකොට අපි කිව්ව මේ ජන සංනිවේදන ක්‍රියාවලිය කියලා කියන්නේ හරි සංකීර්ණ ක්‍රියාවලියක්. එතකොට මේක අපිට සරලව තේරුම් ගන්න තමයි මේ හබ්බ ආකෘතිය හඳුන්වලා දීලා තියෙන්නේ කියලා. නේද? එතකොට මේ ජන සංනිවේදන ක්‍රියාවලිය ගත්තොත් පුතේ ජන සංනිවේදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ජනමාධ්‍ය තුලින්නේ. ජනමාධ්‍ය තුලින් තමයි ජන සංනිවේදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට මේ ජනමාධ්‍ය ආයතනයක් තුල සිද්ධ වෙන ක්‍රියාවලිය. මෙතන ගත්තොත් ජනමාධ්‍ය ආයතනයක් තුල මාධ්‍ය සංදේශයක් ජනතාවට නැත්නම් ග්‍රාහකයන්ට ඉදිරිපත් කිරීම දක්වා සිදුවන ක්‍රියාවලිය. ඊට පස්සේ ග්‍රාහකයන්ට ඒක ලැබුණාට පස්සේ සිද්ධ වෙන ක්‍රියාවලිය පිළිබඳව තමයි මෙතන මේ හරි සරලව විස්තර කරලා තියෙන්නේ. මේක හරි සංකීර්ණ ක්‍රියාවලියක්. හැබැයි මේ හයිබර්ට්, අංගුරේට්, බොන් කියන 3 දෙනා මේ ආකෘතිය අපිට ඉදිරිපත් කරලා තිනවා. මේක හරි සරලව තේරුම් ගන්න. හරි. අපි බලමු කවුද මේ සංනිවේදකයෝ කියන්නේ කියලා. සංනිවේදකයෝ අපි පුතේ දෙවෙනි පාඩමේදී කතා කරන්නේ සංනිවේදකයෝ කියලා කියන්නේ කවුද කියලානේ. සංනිවේදකයෝ කියලා අපි අදහස් කරන්නේ සංනිවේදන ක්‍රියාවලියක නිරත වන පුද්ගලයෝනේ. සංනිවේදකයෝ කියන්නේ සංනිවේදන ක්‍රියාවලියක නිරත වන පුද්ගලයෝ. එතකොට සමහර අවස්ථාවල අපි සංනිවේදක භූමිකාව කියන එක සමහර අවස්ථාවල පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ආයතනයක් වෙන්න පුළුවන්, සංවිධානයක් වෙන්න පුළුවන් නේද? හරි. එතකොට ජනමාධ්‍ය ආයතනයක සංනිවේදකයෝ කියලා කියන්නේ කවුද? අපි බලමු ජනමාධ්‍ය ආයතනයක්. දැන් සංනිවේදකයෝ කියලා අපි හඳුන්වනවා සංනිවේදන ක්‍රියාවලියක නිරත වන පුද්ගලයන්. එතකොට ජනමාධ්‍ය ආයතනයක් ගත්තොත් පුතේ ජනමාධ්‍ය ආයතනයක සංනිවේදකයෝ කියන්නේ කවුද? උදාහරණයක් විදිහට ගුවන්විදුලි මාධ්‍ය ආයතනයක්, එහෙම නැත්නම් රූපවාහිනී මාධ්‍ය ආයතනයක් නේ. ඒ වගේ ආයතනවල සංනිවේදකයෝ විදිහට අපි සඳහන් කරන්නේ කවුද? උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් පිටපත් රචකයෝ, ප්‍රවෘත්ති රචකයෝ, නිවේදකයෝ වගේ අය තමයි අපි සංනිවේදකයෝ කියලා හඳුන්වන්නේ. හරි. ඊළඟට අපි යනවා දෙවෙනි කාරණාවට. දෙවෙනි කාරණාව තමයි කේත. කේත කියන්නේ මොනවද? කේත කියලා කියන්නේ පුතේ දැන් මේ ජනමාධ්‍ය ආයතනයක ජනමාධ්‍ය ආයතනය හරහා ජනමාධ්‍ය තුලින් අපිට සංදේශ ඉදිරිපත් කරනවනේ. එතකොට මේ ඉදිරිපත් කරන සංදේශ නිර්මාණය කරන්නේ මේ සංදේශයක් අපි දන්නවා සංදේශයක් කියන එක නිර්මාණය කරන්නේ සංකේත මගින්නේ. සංකේත යොදාගෙන තමයි අපි සංදේශයක් නිර්මාණය කරන්නේ.
එතකොට මේ ජනමාධ්‍ය ආයතනය තුලින් ජනතාවට ඉදිරිපත් කරන්න මේ නිර්මාණය කරන සංදේශය නිර්මාණය කරගන්න භාවිතා කරන සංකේත. උදාහරණ විදිහට අපි සංකේත කියලා අදහස් කරන වචන, ඊට පස්සේ ශබ්ද, ඊට පස්සේ මුද්‍රා, ඊට පස්සේ මොනවාද? ඉංගි, සිතුවම්, සිතියම් ඔන්න ඔය වගේ ඒවා අපි සාමාන්‍යයෙන් සංකේත විදිහට සඳහන් කරනවා. හැබැයි මේ ජනමාධ්‍ය ආයතනයක මොන වගේ සංකේතද අපි සංදේශයක් නිර්මාණය කරන්න භාවිතා කරන්නේ? සංදේශයක් නිර්මාණය කරගන්නකොට උදාහරණයක් විදිහට හිතන්න පුතේ ගුවන්විදුලි මාධ්‍ය ආයතනයක් කියලා. එතකොට ගුවන්විදුලි මාධ්‍ය ආයතනය තුළ නිර්මාණය කරන සංදේශය ශ්‍රව්‍ය සංදේශයක්නේ. කියන්නේ ගුවන්විදුලි මාධ්‍ය තුළ අපිට දෘශ්‍ය නිරීක්ෂණයක් සිදු කරන්න බැහැනේ. එතකොට අපි ශ්‍රවණය තුලින් තමයි අපි මේ සංදේශය ලබා ගන්න. එතකොට මේ සංදේශයක් නිර්මාණය කරනකොට උදාහරණ විදිහට මාධ්‍ය ආයතන පාවිච්චි කරන දේවල් තමයි මිනිස් කටහඬ පාවිච්චි කරනවා. ඊට පස්සේ සංගීතය පාවිච්චි කරනවා. ඊට පස්සේ නිහඬතාවය පාවිච්චි කරනවා. එතකොට තවත් ශබ්ද ප්‍රයෝග, විවිධ ශබ්ද ප්‍රයෝග ඔය වගේ දේවල් පාවිච්චි කරලා තමයි සංදේශයක් නිර්මාණය කරලා ඒ සංදේශය ග්‍රාහකයෝ වෙත ලැබෙන්න සලස්වන්නේ. හරි. ඊළඟට අපි යනවා තුන්වෙනි කාරණාවට. දොරටු පාලකයෝ. කවුද පුතේ මේ දොරටු පාලකයෝ කියලා කියන්නේ? ඔව්. දොරටු පාලකයෝ කියලා කියන්නේ සංදේශය පාලනය කරන පුද්ගලයෝ. ඒ කියන්නේ පුතේ ජනමාධ්‍ය ආයතනයක් තුල සංදේශ පාලනය කරන පුද්ගලයෝ ඉන්නවා. මෙහෙමයි. ජනමාධ්‍ය ආයතනයක පුතේ දොරටු පාලකයා කියලා වෘත්තියක් නැහැ. කියන්නේ වැටුප් ලබා දෙන වෘත්තියක් දොරටු පාලකයා කියලා එහෙම වෘත්තියක් නැහැ. නමුත් ජනමාධ්‍ය ආයතනය තුල ජනමාධ්‍ය හිමිකාරීත්වයේ ඉඳන් සංනිවේදකයා නැත්නම් නිවේදකයන් දක්වාම මේ දොරටු පාලන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. එතකොට දොරටු පාලකයා මොනවද සිද්ධ කරන්නේ? දොරටු පාලකයාගේ කාර්යය තමයි පුතේ ජනමාධ්‍ය සංදේශ පාලනය කරන එක. කොහොමද පාලනය කරන්නේ? ජනමාධ්‍ය සංදේශයක් ග්‍රාහකයාට ලබා දෙන්න කලින්, කියන්නේ ජනමාධ්‍ය සංදේශය නිර්මාණය කරන අවස්ථාවේදී ජනමාධ්‍ය සංදේශයේ ඇතුළත් කරන්න ඕනි මොන දේවල්ද, ඇතුළත් නොකරන්න ඕනි මොන දේවල්ද කියන එක තීරණය කරන එක තමයි මෙතනදි පුතේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ජනමාධ්‍ය සංදේශය තුළින් අනවශ්‍ය දේවල් අවශ්‍ය දේවල් කියලා වෙන් කරලා අවශ්‍ය දේවල් විතරක් ජනමාධ්‍ය ආයතනය තුළින් සංදේශයක් විදිහට ග්‍රාහකයන්ට ලබා දෙන එක තමයි මේකෙදි දොරටු පාලකයන්ගේ කාර්යය වෙන්නේ. හරි. හැබැයි පුතේ සමහර අවස්ථාවලදී මේ දොරටු පාලක ක්‍රියාවලිය ග්‍රාහකයාට යහපතක් වෙන්නත් පුළුවන්. සමහර අවස්ථාවල ඒකෙදී අයහපතක් වෙන්නත් පුළුවන්. හරි. ඊළඟට අපි යනවා ජනමාධ්‍ය. හතරවෙනි කාරණාව තමයි ජනමාධ්‍ය. ජනමාධ්‍ය කියන්නේ මොකක්ද? හබ්බාකෘතිය ඇතුලේ පුතේ ජනමාධ්‍ය කියලා සඳහන් කරන්නේ මෙතනදී කියන්නේ ජනතාවට තොරතුරු ලබා ගන්න අවශ්‍ය, ඒ කියන්නේ තොරතුරු ලබා දීමේ අරමුණින් නිර්මාණය කරලා තියෙන ආයතන. හරිද? කියන්නේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා දීම සඳහා ජනතාව වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන ආයතන කියන එක තමයි මේකේ අදහස. හබ්බාකෘතියට අනුව. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ පුතේ දැන් උදාහරණයක් විදිහට අපි ගුවන්විදුලි මාධ්‍ය, රූපවාහිනී මාධ්‍ය ගැන කතා කරොත් පුවත්පත් මාධ්‍ය. දැන් අපි ජනමාධ්‍ය විදිහට කතා කරන්නේ පුවත්පත්, රූපවාහිනී, ගුවන්විදුලි කියන මෙන්න මේ තුන ගැනනේ. එතකොට මේ ජනමාධ්‍ය බිහි කරන්නේ ජනමාධ්‍ය ආයතන වලින්නේ. එතකොට පුවත්පත් මාධ්‍ය, කියන්නේ යම්කිසි පුවත්පතක් එළි දැක්වීම සිදු කරන්නේ පුවත්පත් මාධ්‍ය ආයතනෙන්නේ. එතකොට මේ පුවත්පත් මාධ්‍ය ආයතනෙ නැත්නම් අපි ගුවන්විදුලි මාධ්‍ය ආයතන. එතකොට රූපවාහිනී මාධ්‍ය ආයතන. මෙතනදී ජනමාධ්‍ය කියලා අදහස් කරලා තියෙන පුතේ ඒ මාධ්‍ය ආයතනය කියන එක. කියන්නේ ගුවන්විදුලි ආයතන, රූපවාහිනී මාධ්‍ය ආයතන ඔන්න විදිහට මාධ්‍ය ආයතනය ගැන තමයි මෙතනදී අදහස් ඉදිරිපත් කරලා තියෙන්නේ. හරි. ඊළඟට අපි යනවා නියාමකයෝ. නියාමකයෝ කියලා කියන්නේ කවුද? අපි ඉස්සෙල්ලා කතා කරන්නේ දොරටු පාලකයෝ කියලා පුතේ. දොරටු පාලකයෝ ඉන්නේ එතකොට ජනමාධ්‍ය ආයතනය ඇතුළේනේ. ජනමාධ්‍ය ආයතනය ඇතුළේ ඉඳන් ජනමාධ්‍ය සංදේශ පාලනය කරන පිරිස තමයි දොරටු පාලකයෝ කියලා කියන්නේ. හැබැයි මේ නියාමකයෝ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්.
නියාමකයෝ ඉන්නේ පුතේ ජනමාධ්‍ය ආයතනය ඇතුලේ නෙමෙයි ජනමාධ්‍ය ආයතනයෙන් පිට. ඒ කියන්නේ ජනමාධ්‍ය ආයතනයක් සංදේශයක් ග්‍රාහකයන්ට ලබා දුන්නට පස්සේ, කියන්නේ සංදේශයක් එළියට දුන්නට පස්සේ එළියේ ඉන්නව පිරිසක් ඒ පිරිස මේ ජනමාධ්‍ය සංදේශය පිළිබඳව අදහස් ඉදිරිපත් කරනවා, මේවා විවේචනය කරනවා. එතකොට මේ සංදේශ ගැන යම්කිසි අදහසක් ඉදිරිපත් කළ මේ සංදේශ යම්කිසි පාලනයකට ලක් කිරීමේ හැකියාවක් මේ නියාමකයන්ට තියෙනවා. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් ජනමාධ්‍ය සංදේශ ලබා ගන්න ග්‍රාහකයෝ ඉන්නවනේ. කියන්නේ ජනමාධ්‍ය සංදේශ ලබා ගන්න ග්‍රාහකයෝ විශාල පිරිසක් ඉන්නවනේ පුතේ. කියන්නේ ග්‍රාහක ක්ෂේත්‍රයක් ඉන්නවනේ. එතකොට මේ ග්‍රාහකයෝත් මේ නියාමකයෝ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මොකද ග්‍රාහකයෝ ජනමාධ්‍ය ආයතනයේ ඇතුලේ නෙමෙයි ඉන්නේ. ජනමාධ්‍ය ආයතනයෙන් එළියේ තමයි ඉන්නේ. එතකොට සංදේශය ලබා ගන්න මේ ග්‍රාහකයෝ. එතකොට ග්‍රාහකයෝත් ඇතැම් අවස්ථාවලදී යම්කිසි සංදේශයක් ලබා දුන්නාට පස්සේ මේ සංදේශය ගැන ಗುಣ දොස් ප්‍රකාශ කරනවා. එතකොට මේ සමහර අවස්ථාවලදී සංදේශය මේ නවත්තන්න තරම් ජනතාවගෙන් ඒ ලැබෙන ප්‍රතිචාරات එක්ක සමහර අවස්ථාවල මේ සංදේශ නවත්තලා දාන තරම් පෙළඹෙන්න පුළුවන්. ඊට අමතරව නියාමකයෝ විදිහට අපි සමහර අවස්ථාවල වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ඉන්නවනේ. එතකොට මේ වෘත්තීය සමිති ක්‍රියාකාරීනොත් මේ සංදේශ නවත්වා දාන්න නැත්නම් මේ සංදේශ තහනම් කරන්න යම් යම් ආකාරයට අදහස් දැක්වීමක් සිද්ධ කරනවා. ඊට අමතරව රාජ්‍ය කොමිෂන් සභා සමහර අවස්ථාවල පුතේ මේ ජනමාධ්‍ය තුලින් ඉදිරිපත් කරන සංදේශ ඉදිරිපත් කරාට පස්සේ මේ සංදේශවල ಗುಣදෝෂ ඒ කියන්නේ යම් අවස්ථාවකදී සංදේශයක සමාජයට හිතකර දෙයක් වගේ දෙයක් තියෙනවා නම් ඒ සංදේශය ඉදිරිපත් කිරීම නවත්තන්න මේ කොමිෂන් සභාවලට හැකියාවක් තියෙනවා. උදාහරණ විදිහට ගුවන්විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියලා එකක් තියෙනවා. එතකොට ඒ ගුවන්විදුලි මාධ්‍ය ආයතන වලින් ඉදිරිපත් කරන සංදේශ නියාමනය කිරීම තමයි මේ ආයතනයේ සිද්ධ වෙන්නේ. එතකොට නියාමකයෝ කියලා කියන්නේ ඔන්න ඔය වගේ පිරිස. අපි උදාහරණ විදිහට ගත්තොත් අපි ග්‍රාහක නියාමකයෙක් විදිහට කටයුතු කරනවා, වෘත්තීය සමිති තියෙනවා, සමහර දේශපාලකයන්ගේ බලපෑම් වලින් මේ සංදේශ මේ තහනමකට ලක් කරන්න යම්කිසි පාලනයකට ලක් කරන්න හැකියාවක් තියෙනවා. එතකොට රාජ්‍ය කොමිෂන් සභා මේ වගේ නියාමනයට අවශ්‍ය කටයුතු සිද්ධ කරනවා. එතකොට ඔන්න ඔය වගේ තමයි නියාමකයෝ කියලා කියන්නේ ඔන්න ඔය වගේ පිරිස. ඒ කියන්නේ මාධ්‍ය සංදේශ මාධ්‍ය ආයතනයෙන් එළියේ ඉඳලා මාධ්‍ය සංදේශ යම්කිසි පාලනයකට ලක් කරන පුද්ගලයෝ තමයි මේ නියාමකයෝ කියලා කියන්නේ. හරි. ඊළඟට අපි යනවා පෙරහණු ගැන කතා කරන්න. මොකක්ද මේ පෙරහණු කියලා කියන්නේ? පෙරහණු කියලා කියන්නේ පුතේ දැන් මේ මාධ්‍ය ආයතනයක් සමග එකතු වෙලා ඉන්න ග්‍රාහක පිරිස. කියන්නේ ජනමාධ්‍යත් එක්ක එකතු වෙලා ඉන්න ග්‍රාහක පිරිස ඉතා සංකීර්ණ අති විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම මේගොල්ලෝ විෂම ජාතීයයි. ඊට පස්සේ විශාල පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ගේ දැනුම වෙනස්. එතකොට ඒගොල්ලන්ගේ වයස් වෙනස්. එතකොට ඒගොල්ලන්ගේ වෘත්තීන් වෙනස් නේ. ඒගොල්ලන්ගේ අධ්‍යාපන මට්ටම, ඒගොල්ලන්ගේ ඒ තියෙන සුදුසුකම් ඒ සියල්ලම එකිනෙකාට වෙනස්. එතකොට ජනමාධ්‍යත් එක්ක එකතු වෙලා ඉන්න මේ ග්‍රාහක පිරිස හැමෝම එකම ජාතිය පිරිසක් නෙමෙයිනේ පුතේ. මේ සමහර අවස්ථාවල යම් වයස් වෙනස්, ඊට පස්සේ ඒගොල්ලන්ගේ වෘත්තීන් වෙනස්, ඒගොල්ලන්ගේ අධ්‍යාපන මට්ටම් වෙනස්. එතකොට ඔය විදිහට විවිධාකාරයේ ග්‍රාහක පිරිසක් තමයි මේ ජනමාධ්‍යත් එක්ක එකතු වෙන්නේ. විෂම ජාතීය ග්‍රාහකයෝ නේද? එතකොට මේ ග්‍රාහකයන්ගේ තියෙන දැනුම එකිනෙකාට අනුව වෙනස්. එතකොට මාධ්‍ය තුලින් ඉදිරිපත් කරන මේ සංදේශ එකිනෙකා වටහා ගන්නේ එකිනෙකාගේ දැනුම් මට්ටමට අනුව නේ. ඒ කියන්නේ ජනමාධ්‍යයෙන් ඉදිරිපත් කරන හැම සංදේශයක්ම හැම කෙනෙක්ටම ඒක තේරුම් ගන්න හැකියාවක් නැහැ. මෙන්න මේක තමයි පුතේ පෙරහණු කියලා කියන්නේ. ඒ කියන්නේ ජනමාධ්‍යයෙන් දෙන සංදේශය කොයි විදිහේ සංදේශයක් වුණත් ග්‍රාහකයා පෙරලා තමයි මේ අවශ්‍ය තොරතුරු ටික ගන්නෙ. පෙරලා තොරතුරු ටික ගන්නවා කියන්නේ මොකක්ද? ඒ ග්‍රාහකයාගේ තියෙන එයාගේ හැකියාවට අනුව, එයාගේ දැනුමට අනුව, එයාගේ ඒ තියෙන බුද්ධි මට්ටමට අනුව තමයි මේ සංදේශ ලබා ගැනීම සිද්ධ වෙන්නේ. තේරුම් ගැනීම සිද්ධ වෙන්නේ. ඔන්න ඔක තමයි පුතේ පෙරහණු කියලා කියන්නේ. ඊට පස්සේ අපි යනවා ග්‍රාහකයෝ. ජනමාධ්‍යත් එක්ක එකතු වෙලා ඉන්න පුතේ ඉතා විශාල ග්‍රාහක පිරිසක්. එතකොට මේ පිරිස විවිධාකාරයි, විෂම ජාතීයයිනේ. විෂම ජාතීය ඉතා අති විශාල ග්‍රාහක පිරිසක් ජනමාධ්‍යත් එක්ක එකතු වෙලා ඉන්නවා. එතකොට
මේගොල්ලෝ තමයි අපි ග්‍රාහකයෝ කියලා කියන්නේ. එතකොට විශාල ජන පිරිසක් ඉන්නකොට අපි ග්‍රාහක ක්ෂේත්‍රය කියලා හඳුන්වනවානේ. එතකොට මේ විදිහට අපිට ග්‍රාහකයෝ ගැන පැහැදිලි කරන්න පුළුවන්. මේ ජනමාධ්‍යත් එක්ක එකතු වෙන මේ ග්‍රාහක පිරිස මුල් අවස්ථාවේදී තා සුළු පිරිසක් ඊට පස්සේ මේ ඉන්න ග්‍රාහක පිරිස ඉතා අතිවිශාල පිරිසක් දක්වා වර්ධනය වීම සිද්ධ වෙනවා. කියන්නේ ජනමාධ්‍යත් එක්ක අතිවිශාල විෂම ජාතිය ග්‍රාහක පිරිසක් එකතු වෙලා ඉන්නවා. එතකොට ඒ විශාල පිරිස අපි හඳුන්වනවා ග්‍රාහක ක්ෂේත්‍රය කියලා. ඔක තමයි පුතේ ග්‍රාහකයෝ ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරනවා බලපෑම ගැන. බලපෑම කියන්නේ මොකක්ද? යම්කිසි සංදේශයක් ඕනෑම සංදේශයක් ලබා දීමේ ප්‍රධාන අරමුණ තමයි යම්කිසි බලපෑමක් ඇති කිරීම. එතකොට මේ බලපෑම පුතේ යම් අවස්ථාවකදී එක ආකල්පමය බලපෑමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ බලපෑම චර්යාමය බලපෑමක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මිනිසෙක්ගේ ආකල්පයක්, ඒ කියන්නේ එයා හිතන විදිහ වෙනස් කරන්න මේ සංදේශයක් හේතුවක් වෙන්න පුළුවන්. එතකොට එයා කටයුතු කරන ආකාරය, එයාගේ ක්‍රියාවලිය වෙනස් කරන්නත් මේ සංදේශයක් හේතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මාධ්‍ය හරහා ඉදිරිපත් කරන සංදේශ යම්කිසි පුද්ගලයෙක් වෙනුවෙන් බලපාන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමස්ත සමාජය වෙතම මේක බලපෑම් කරන්න පුළුවන් නේ. මොකද ජනමාධ්‍යත් එක්ක එකතු වෙලා ඉන්න ග්‍රාහක පිරිස අතිවිශාල ග්‍රාහක පිරිසක්. එතකොට මේ ග්‍රාහක පිරිස මුළු සමස්ත සමාජයටම මේ මාධ්‍ය සංදේශ මාධ්‍ය ජනමාධ්‍ය මගින් ඉදිරිපත් කරන සංදේශ වලින් බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. හරි. ඊළඟට අපි කතා කරනවා ප්‍රතිපෝෂණය කියන්නේ මොකක්ද කියන එක. ප්‍රතිපෝෂණය කියලා කියන්නේ පුතේ සරලවම හඳුන්වනවා නම් අපි ප්‍රතිචාරයනේ. ප්‍රතිචාරයක් යම්කිසි ප්‍රතිචාරයක් දක්වන දෙයක්. එතකොට මේ ජනමාධ්‍ය එක්ක එකතු වෙලා ඉන්න ග්‍රාහක පිරිස මේ ජනමාධ්‍ය මගින් ඉදිරිපත් කරන සංදේශ වලට දක්වන ප්‍රතිචාරය ගැන තමයි මේ කියන්නේ. එතකොට සමහර අවස්ථාවලදී ඒක ෂණිකව දක්වන්න පුළුවන් ප්‍රතිචාරය. එතකොට සමහර අවස්ථාවල ගොඩක් ප්‍රමාද වෙලා දක්වන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන්ම ජනමාධ්‍ය කියන එක ගත්තොත් එහෙම අතිශය ප්‍රමාද තත්ත්වයක තමයි තියෙන්නේ මේ ප්‍රතිපෝෂණය කියන එක. හැබැයි අද වෙනකොට තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ දුරකථනය ඔස්සේ අපි කියන්නේ අපේ මේ තොරතුරු ජනමාධ්‍යයන් අපිට දුරකථනය ඔස්සේ ලබා ගන්න පුළුවන් වෙන හින්දා අපිට හැකි ඉක්මනින් ෂණිකව තොරතුරු ඉදිරිපත් කරන්න, ෂණිකව ප්‍රතිචාර දක්වන්න හැකියාවක් ලැබිලා තියෙනවා. හරි. ඊළඟට අපි යනවා මාධ්‍ය විකෘතිය සහ ഘോഷාව. මොකද්ද මේ විකෘතිය සහ ഘോഷාව කියලා කියන්නේ? මාධ්‍ය විකෘතිය සහ ഘോഷාව කියලා කියන්නේ පුතේ මේ බාධක තත්ත්වයන් ගැන තමයි මෙතනදී අදහස් ඉදිරිපත් කරලා තියෙන්නේ. ජනමාධ්‍ය හරහා සංදේශයක් ඉදිරිපත් කරනකොට ජනමාධ්‍ය හරහා ඉදිරිපත් කරන සංදේශය යම් බාධාවන්ට ලක් වෙන්න පුළුවන්. මේ කියන්නේ අපි කතා කරා බාධක ප්‍රධාන ආකාර දෙකක් ගැන කතා කරානේ. මොනවාද? මාධ්‍ය බාධක තියෙනවා, අර්ථ බාධක තියෙනවා. මේ මාධ්‍ය බාධක අර්ථ බාධක කියන දෙකම මේ ජනමාධ්‍ය හරහා සංදේශ ඉදිරිපත් කරනකොට ඇති වෙන්න පුළුවන්. මොනවාද? මාධ්‍ය බාධකයක් විදිහට අපිට කියන්න පුළුවන් විදුලිය විසන්ධි වීම. විදුලිය විසන්ධි වුණොත් එහෙම ජනමාධ්‍ය හරහා දෙන සංදේශ අපිට ලබා ගන්න වෙන්නේ නැහැ. ඒක බාධකයක් නේ. එතකොට අර්ථ බාධකයක් විදිහට අපිට කතා කරන්න පුළුවන්. මොකද්ද අර්ථ බාධකය? ජනමාධ්‍යෙන් ඉදිරිපත් කරන සංදේශවල භාෂාව අපිට තේරුම් ගන්න බැරි නම් ඒක අර්ථ බාධකයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී මේ ජනමාධ්‍යෙන් ඉදිරිපත් කරන මේ සංදේශ වල මෙන්න මේ වගේ බාධක ඇති වෙන්න පුළුවන් කියන එක තමයි මෙතනදී ඉදිරිපත් කරලා තියෙන්නේ. හරි. ඊළඟට අපි යනවා අන්තිමකට මාධ්‍ය විස්තරණය. මාධ්‍ය විස්තරණය කියන්නේ මොකක්ද? මෙතනදී අපි කියන්න ඕනේ මාධ්‍ය විස්තරණය කියලා කියන්නේ පුතේ මාධ්‍ය සංදේශ වැඩි අවධාරිත බලයකින් ඉදිරිපත් කරන එක. වැඩි අවධාරිත බලයක් යෙදීම. මොකක්ද මේ වැඩි අවධාරිත බලයක් කියලා කියන්නේ? ඒ කියන්නේ පුතේ අපි මාධ්‍යයකින් සංදේශයක් ඉදිරිපත් කරාට පස්සේ ඒ වෙනුවෙන් ග්‍රාහකයා ඉදිරිපත් කරනවනේ ප්‍රතිචාර අපි කිව්වේ ප්‍රතිපෝෂණය කියලා. එතකොට මේ ඉදිරිපත් කරන ප්‍රතිපෝෂණයත් එක්ක ජනමාධ්‍ය ආයතන වලින් තවත් ඒ සංදේශය ගැන තොරතුරු ඉදිරිපත් කරන්න පෙළඹෙන එක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ යම්කිසි ජනමාධ්‍ය සංදේශයක් ගැන ජනතාවගේ ප්‍රතිචාරය ඉහළයි නම් ජනතාව හරිම කැමැත්තෙන් මේ සංදේශය ලබා ගන්නවා නම් ජනමාධ්‍ය ආයතනය විසින් සිද්ධ කරනවා තවත් ඒ පිළිබඳ තවත් ඒ සංදේශය පිළිබඳව තොරතුරු හොයලා තවත් ඒ සංදේශය පිළිබඳව අලුත් තොරතුරු හොයලා ඒ සංදේශය හා සමගාමීව තවත් තොරතුරු ජනතාව වෙත ඉදිරිපත් කරන එක තමයි මේ මාධ්‍ය විස්තරණය කියලා කියන්නේ.
වැඩි අවධාරිත බලයක් යොදනවා කියලා කියන්නේ ඔන්න ඕක තමයි. හරි පුතේ. එතකොට ওই විදිහට තමයි අපිට හබ්බාකෘතිය පිළිබඳව හඳුන්වලා දෙන්න පුළුවන්. හරි. එතකොට හබ්බාකෘතිය කියලා කියන්නේ පුතේ ජන සංනිවේදන ආකෘතියක්. ජන සංනිවේදනය කියලා කියන්නේ හරි සංකීර්ණ ක්‍රියාවලියක්. මේ සංකීර්ණ ක්‍රියාවලිය මෙන්න මේ හබ්බාකෘතියෙන් අපිට හරි සරලව තේරුම් ගන්න පුළුවන්. මම දැන් කිව්ව එකත් එක්ක ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. මේ ජනමාධ්‍ය ආයතනයකින් ඉඳන් සංදේශයක් ජනතාව වෙත ඉදිරිපත් කරනකම්ම කොයි විදිහටද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියන එක. එතකොට ප්‍රතිපෝෂණය මෙන්න මෙතනදී ප්‍රතිපෝෂණය සිද්ධ වෙන්නේ මේ මාධ්‍ය අන්තර්ගතය. අන්තර්ගතය කියලා මෙතනදී අදහස් කරලා තියෙන මේ මාධ්‍ය මගින් ඉදිරිපත් කරන මේ සංදේශය. නිර්මාණය කරලා තියෙන මේ සංදේශය ගැන තමයි මෙතනදී අදහස් ඉදිරිපත් වෙන්නේ. එතකොට ප්‍රතිපෝෂණයට ලක් වෙන්නේ මේ මාධ්‍ය අන්තර්ගතය, විස්තරණයට ලක් වෙන්නේ මේ මාධ්‍ය අන්තර්ගතය. ඒක තමයි මෙතනින් අදහස් කරලා තියෙන්නේ. මෙතනින් අදහස් කරලා තියෙන්නේ මාධ්‍ය විකෘතිය සහ ഘോഷාව කියන එක. හරි පුතේ. ওই විදිහට තමයි හබ්බාකෘතිය පිළිබඳව සඳහන් කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඊළඟ දවසේ තවත් පාඩමකින් හම්බෙමු.